පොඩි අහල්ලන එකාගේ හාමුදුරුවනේ ඇස් දෙක ජීල් බෝලා වගේ. මං අපේ අයියට කිව්වා නවත්තන්න කියලා. දීලා හරියොත් තමයි ස්ක්‍රීන් එකටවත් පොඩි ගහයි කියලාම හිතෙන්න කොඩියෙන් පින්නතුනේ. එක්කෝ අණී කියලා හිතෙන්න. හොඳට පිංකම් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිදි මරාගෙන නමුත් තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න ඕනේ. මේවා කරන්න ඕනේ අවසාන අරමුණ තමයි. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැම එකම එකතු අරමුණ අවසානයේ වෙන්න ඕනේ නිවන් දකින්න යන ගමන පැහැදිලි වෙන්න පිරිසුදු වෙන්න. එහෙම නැත්නම් තවත් එක තැනක අඩුවක් කෙරුවා පිරෙව්වා කියන්නේ එහෙම නෙමෙයි. තව වැදගත් කාරණයක් තියෙනවා. මේ කාලේ මේවා කරන එකේ පුළුවන් තරම් මේ වගේම නිමෙන්න ඕනේ. මොකද මේවා කරනවට වඩා හරි හපංකමක් තමයි මේවා කරන්න හිතෙන එක.